බැංකුවකින් ණයක් ගන්න බලාපොරොත්තු වෙන ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික කල් තියාම නඩත්තු කරගන්න ඕනේ. එකක් තමයි ඔයාට ආදායම් ලැබෙන මාර්ග ඔයා තහවුරු කරන්න පුළුවන් විදිහට නඩත්තු කරගන්න ඕනේ. ඔයාට පුළුවන් ඒ නිසා ඔයාගේ ආදායම් ලැබෙන හැම දෙයක්ම බැංක් account එකකට දාලා ඒ හරහා ගන්න පුළුවන්. එතකොට ඔයාට තහවුරු කරන්න පුළුවන් මට මෙහෙම ආදායමක් ලැබෙනවා කියන එක. ඊට පස්සේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඕනේ. තනි පුද්ගල ව්‍යාපාරේ නම් අපි කියනවා BR එකක් කියලා. මේක කල් තියාම ලබාගෙන තියාගන්න එක හොඳයි. ඒ වගේම තමා අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න ඔයා ණයක් ගන්න යනවා නම් ඒ ව්‍යාපාරයට අදාළ ඔයා ව්‍යාපෘති වාර්තාවක් එහෙම නැත්නම් අපි කියන ව්‍යාපාර සැලැස්මක් කියන එක මේක හදාගෙන තියාගන්න එක හොඳයි කල් තියාම. ඊළඟ වැදගත්ම දේ තමා ඔයාගේ ක්‍රිබ් රිපෝට් එක. මොකද ඔයා කලින් ගත්තු ණය පිළිබඳව මේ ක්‍රිබ් එකෙන් වාර්තා කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට දැන් ණය ඇප්ලයි කරන්න යන බැංකුවෙන් ඔයාගේ ක්‍රිබ් රිපෝට් එක බලනවා. ඒ කියන්නේ ඔයා කලින් ගත්තු ණය හරියට ගෙවලා තියෙන්න ඕනේ. එහෙම ගෙවලා නැත්නම් මේ ක්‍රිබ් රිපෝට් එකට වාර්තාවක් විදියට යනවා ඔයා කලින් ගත්තු ණය ගෙවලා නැහැ කියලා. එතකොට ඔයාට ණයක් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා කලින් ගත්තු ණය හරියට ගෙවලා ඒ පිළිබඳව අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔයාගේ ණය පිළිබඳ චරිත සාතිකයේ පෙන්වන තැන තමයි ක්‍රිබ් රිපෝට් එක. මේ ක්‍රිබ් රිපෝට් එක හොඳ වෙන්න ඕනේ. ඒකට කරන්න තියෙන එක දෙයයි කලින් ඔයා ගත්තු ණය හරියට ගෙවලා තියෙන එක විතරමයි මේකට කෙරෙන්න ඕනේ. අපි කලින් කිව්වා ඔයාට ආදායම් ලැබෙන මාර්ග වලින් ලැබෙන මුදල් account එකකට දාගන්න එක හොඳයි කියලා. දැනට එහෙම දාලා නැත්නම් ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඒ ආදායම් ලැබෙන මාර්ග ටික ඔයාට තහවුරු කරන්න පුළුවන් විදි ටිකක් හොයාගෙන ඒ විදි වලින් මේක ඔප්පු කරන එක. ඒකට ඔයාට කරන්න පුළුවන් ඒ ආදායම් ලැබෙන තැනින් ලියුමක් ගන්න ආයතනයක් වගේ තැනකින් නම් ඒ වගේ දෙයකින් මේක ඔප්පු කරන්න පුළුවන්. සාමාන්‍ය රාජ්‍ය සේවකයෝන නම් ගිණුමට වැටුප් ලැබෙන නිසා ඒක ඔප්පු කරගැනීමේ හැකියාව ලේසියෙන්ම තියෙනවා. මේ වගේ කරුණු ඉතාම වැදගත්. ඔයාට ඉතා ඉක්මනින් ණයක් ගන්න ගියපුවා මේ වගේම ඇප තියෙන අය සූදානම් කරගන්න ඕනේ. ඒතර මේ ඇප අත්සන් කරන අයටත් මේ සාධක බලපානවා. එයාලගෙත් ක්‍රිබ් රිපෝට් එක හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ කලින් එයාලා ගත්තු ණය හරියට ගෙවලා තියෙන්න ඕනේ. ඒ වගේම විවිධ බැංකු වලින් ඉල්ලන කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි සම්පූර්ණ කරන අපකාරයෝ ගන්නවා නම් ඔයාට ඉතා ඉක්මනින් ණය මුදලක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ගොඩක් දුරට ඔය ණය මුදලක් ගන්න ගියපුවාම ඔය ණය මුදල ලැබෙන එක ප්‍රමාද වෙන්නේ සාමාන්‍යයෙන් බැංකුව ඉල්ලන විදිහ කොන්දේසි ටික සපුරාලන්න නොහැකුණාම තමා ණය මුදල ගන්න ප්‍රමාද වෙන්නේ. වැදගත්ම දේ තමා ඔයා ගන්න ණය මුදලේ ප්‍රමාණය. සාමාන්‍යයෙන් ඔයාට අපි හිතමු ඕනේ ඔයාට ලක්ෂ 10ක ණය මුදලක් කියලා. එතකොට ඔයා ලක්ෂ 10ක්ම ඇප්ලයි කරොත් උතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. හේතුව තමයි මේ ණය මුදලක් දෙන අවස්ථාවේදී ඔය ඩොකියුමන්ට් චාර්ජස් ලීගල් ෆී වගේ විවිධ පිරිවැය තත්ත්වයන් ඕකට එකතු වෙනවා. ඒතර බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් කරන්නේ ගොඩක් දුරට ඒක ඔයාට දෙන ණය මුදලෙන් අඩු කර ගන්නවා. මෙතන අපි හිතමු සාමාන්‍යයෙන් රුපියල් 30000ක මුදලක් තිබ්බා කියලා ඔය වියදම් විදියට. ඒතර ඔයා ලක්ෂ 10ක් ණය මුදල ඉල්ලපුවාම ඔයාට ණය මුදල විදිහට මුදල් අතට ලැබෙන්නේ 9,70,000ක් විතරයි. එතකොට ඔයාට තව රුපියල් 30000ක් වෙන කොහෙන් හරි හොයා ගන්න ඕනේ. ඒ නිසා වඩා නුවණක්කාරම වැඩේ තමයි බැංකුවෙන් මේ චාර්ජස් වලට කොච්චර මුදලක් යනවද කියලා හරියටම අහගෙන දැනගෙන ඒ මුදලත් ඔයාට අතින් ගෙවන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් අතින් ගෙවන්න බැයි නම් ණය මුදලට ඒ මුදලත් එකතු වෙන විදිහේ මුදල් ප්‍රමාණයක් ණය මුදල විදිහට ඉල්ලන එක තමයි වඩාත්ම හොඳම දේ වෙන්නේ. එතකොට ඔයාට අපේක්ෂිත මුදල ණය මුදලක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් අපි ගත්තේ ලක්ෂ 10ක මුදලක් ඉල්ලපුවාම ඕකේ ඩොකියුමන්ට් චාර්ජස් 30000ක් තියෙනවා නම් ඔයා දසලක්ෂ 30000ක් ණය මුදල විදිහට ඉල්ලපුවාම ඒ 30000 ඩොකියුමන්ට් චාර්ජස් වලට ගිහිල්ලා ඒ චාර්ජස් වලට ගිහිල්ලා ඉතුරු ලක්ෂ 10 ඔයාට අතටම ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වැඩේ කරගන්න. එහෙම නැත්නම් ඔයාට ඒ මුදල බැංකුවට අතින් දීලා අවශ්‍ය ණය මුදල ගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව.